මට සිරි උදේම නැගිටලා බලද්දි කුරුල්ලෙක් නොක්ඩවුන් වෙලා ඉන්නවා මගේ බයික් එකේ සිග්නල් ලයිට් එක උඩ. මොකද චූට පොට්ටියෝ යවන්න බෑ. ඔන්නේ වතුර ටික බීලා බලමු එන. මොන බට? මොන බෑ? මොන සංගුලිය පොත්. කොටයිද මට මු. අවුඩයන්නේ. අම්මලද කොහෙද මෙන්න මේ ඉඳන් කෑ ගහනවා. මෙහෙම තිබ්බන හරිනේ. අපිට මෙතනින් බලන්න. සංගුලිය කෑ ගහන්න එපා යාළුවනේ වතුර පොඩ්ඩක් දෙන්න ආවේ. මොකද්ද මං කරන්නේ? මූසෙක් එමාව තිනාස. තව කණ්ඩායමක මූ බොකකුත් දාලා නෑ. ඒ කියන්නේ මූ ඔක්කල් ටබල් එකේ ඉන්නේ. අම්මලා දාත්තලා සහෝදර සහෝදරියෝ බලාගෙන ඉන්නවා. උන් හිතන් ඉන්නේ මම මූ මරන් කන්නේ නැහැ. කෑ ගහනවා බයිට. ඒක තමයි ඉතින් අම්මලා දාත්තලා නැද්ද? අපි ගියක් හදලා දෙන්න යාර. රයිට් එනවා. යහෝ. A few moments later. මූට පියාඹන්න බෑ කියලා අතන ඉඳන් ඌ ප්‍රෑන්ක් එකක්ද කොහෙද කරලා තියෙන්නේ? අතන ඉඳලා එකපාරට මෙතනට ආවා. පියාඹන්න බෑ කියලා හිතලා මේ හරියට ඉන්න ගේකුත් හදාගෙන ආවා. පිදුරු ටිකක් දාලා. වතුර ටිකක් පොකින් ඉඳන් දන්නේ පියාඹන්න පුළුවන්. දෙන්නේ ළමයා. මේ පැත්තෙන් ඉන්නවා අම්මා හරි තාත්තා. මේ අනිත් එක්කන මිනිස්සුන්ට බලු වැඩ කරන්න කයක බලපන් වැඩ කීයක් පැත්තක දාලා දාන්නේ ඌට මේ දේශ සීමාවෙන් ආට යන්න බෑ අමාරු අත්ෙන් අත්තර පැන පැන යන්නෙත් නෑ ඌ එකතන ඉන්නවා බබා හම්බෙන්නත් දන්නේ නැහැ නේ මම මෙච්චර පොඩි වයසේ බබ්බු හම්බෙන්නේ නැහැ බොත් මේ බයිලට කියන්නේ එනිවේ පුළුවන් ඉදිරිය ගේමක් ගහන් බලයන් සුද්දා ඉන්න බැරනම් ඔය අපේ දින්දර බලයන්